අපි සාමාන්‍ය ප්‍රවේගය සහ සාමාන්‍ය වේගය ගණන් හදද්දී ඒකේ වෙනස සමහර වෙලාවට අපිට ප්‍රශ්නයක් එනවා. මේ උදාහරණය බලන්න මීටර් 500ක් උතුරට තප්පර 20කදී යනවා. මීටර් 100ක් දකුණට තප්පර 10කදී යනවා. එතකොට අපි දන්නවා සාමාන්‍ය වේගය කියන්නේ මුළු දුර යට මුළු කාලය. බලන්න මුළු දුර කීයද කියලා. උඩට 500යි යටට 100යි. එතන මුළු දුර 600යි මීටර්. බෙදීම මුළු කාලය. උඩට 20යි පහළට 10යි. මුළු කාලය 30යි තප්පර. සුළු කරාම අපිට සාමාන්‍ය වේගය ගන්න පුළුවන්. සාමාන්‍ය ප්‍රවේගය කියලා කියන්නේ මුළු විස්ථාපනය බෙදීම මුළු කාලය. මුළු විස්ථාපනය කියන්නේ දෙදෙනා අතර කෙටිම දුර. බලන්න කෙටිම දුර කීයක් දෙන්නේ? උඩට 500යි යටට 100 නම් 500 ඍණ 100. 500 ඍණ 100 තමයි විස්ථාපන වෙන්නේ. මුළු කාලය වෙන්නේ තප්පර 20/10. දැන් පේනවා ඇති සාමාන්‍ය වේගය ගද්දි මුළු දුර යට මුළු